ගරු නියෝජක කතානායකතුමනි, විශේෂයෙන්ම අද සාකච්ඡාවට භාජනය වන්නේ විදේශ ණය ඉවත් කිරීමේ 1957 අංක 29 දරන විදේශීය ණය පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත. එතකොට අපි සාකච්ඡා කරන්නේ විදේශීය වශයෙන් රටක් හැටියට අපි ලබාගත්තු ණය කළමනාකරණය කරන විෂය පිළිබඳව. එතකොට පාර්ලිමේන්තුවේ විදේශ ණය ශාස්ත්‍රය පිළිබඳව පනතක් ඉදිරිපත් කරනකොට මම අදහනවා විදේශ ණය පිළිබඳව IMF ගිවිසුම පිළිබඳව ද්විපාර්ශවීය ණය හිමිකරුවන් ඒ වගේම ජාත්‍යන්තර ස්වෛරී ණය හිමිකරුවන් පිළිබඳව කොච්චරක් ණය ගෙවන්න තියෙනවද, මොනවද ඒ ගෙවන්න තියෙන කාලවකවානු, වාර්ෂිකව ගෙවන්න තියෙන ප්‍රමාණයන්, මේ ණය ගෙවීමේ ගිවිසුම් වලට එකඟ වීමේදී ඇති කරගත්තු කොන්දේසි, ඒ වගේම විශේෂයෙන්ම 2028 ණය ගෙවීම සඳහා අපි සපුරාලන්නට ඕන ආර්ථික ඉලක්ක, economic targets, ඒ වගේම extended fund facility එක විස්තීර්ණ ණය වාරිකය ලබා ගැනීම, ඒ ලබා නොදීම, ඒ ලබා ගැනීම ලබා නොදීම පදනම් වන්නේ විදුලි බිල වැඩි කිරීම මතද? මේ ප්‍රශ්න ගණනාවක් ඇහුවා. හැබැයි අද පාර්ලිමේන්තුවේ දවසක් වෙන් කරලා තියෙන විදේශ ණය ගැන කතා කරන්න මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන ඇමතිවරයා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කල් ඉල්ලනවා. මොකද මේ වෙන්නේ? විදේශ ණය පිළිබඳව සාකච්ඡාවට භාජනය කරන්න අද දවසම ගත කරලා විදේශ ණය ශාස්ත්‍රය පිළිබඳව IMF ගිවිසුම පිළිබඳව ද්විපාර්ශවීය ණය හිමිකරුවන් ජාත්‍යන්තර ස්වෛරී බැනුම්කර හිමියන් එක්ක ඒවා පිළිබඳව අපි විස්තර ටිකක් අහනවා. ඒ ටික සපයන්නට කල් ඕනෙලු. එතකොට මම අහන්න කැමති වර්තමාන ජනාධිපතිවරයාගේ අයවැය කතාව 2025 පෙබරවාරි 17 වෙනිදා මේ තියෙන අයවැය කතාව. මේ අයවැය කතාව නිර්මාණය කරනකොට ඇත්ත වශයෙන්ම මේ අපි අහපු ප්‍රශ්න සියල්ලටම උත්තරත් සපයාගෙන තමයි මේ අයවැය කතාව හැදෙන්නේ. මම හිතන්නේ හර්ෂ ඩිසිල්වා මැතිතුමා එකතු වෙනවා. මේ හැම ප්‍රශ්නයකටම උත්තර ඔක්කොම තියෙනවා. එක්කෝ උත්තර නැතුව අයවැය කතාව හැදුවා. එහෙම නැත්නම් උත්තර දෙන්න දන්නේ නැහැ. අද රට මුහුණ දෙන අභියෝගයේ පිළිබඳව අවබෝධයක් නැහැ. දැන් අපි තමයි ඉස්සෙල්ලම කිව්වේ අනිවාර්යෙන්ම කොච්චර ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රකාශ කරත් 33%කින් විදුලි බිල අඩු කරනවායි කියලා. 9000 බිල 6000 කරනවායි කිව්වා, 3000 බිල 2000 කරනවායි කිව්වා. අපි බොහොම පැහැදිලිව කිව්වා අනිවාර්යෙන්ම විදුලි බිල මේගොල්ලෝ වැඩි කරනවායි කියලා. දෙක හරියටම නිට්ටාවටම සිද්ධ වුණානේ. දැන් රජය යෝජනා කරනවා 18%කින් විදුලි බිල වැඩි කරන්න. ඒ පදනම මත ඒ කාරණාව අනුමාන කරමින් අද අපි ප්‍රශ්නයක් අහනවා මේකම ජල බිලත් වැඩි වේද කියලා. ඉතින් මේක පටලවනවා ජල විදුලියත් එක්ක. ජල විදුලියක් ගැන නෙවෙයි මං ඇහුවේ. අපි හැමෝම දන්නවා, මුළු රටම දන්නවා, පෙරපාසල් දරුවෝ ඉඳලා දන්නවා ජල විදුලි උත්පාදනයේ ඉඳලා සුළං විදුලි උත්පාදනයේ ඉඳලා සූර්ය විදුලි උත්පාදනයේ ඉඳලා මැතිවරණ වේදිකාවේ ලොකු පොරොන්දු දුන්නට පුනර්ජනනීය බල ශක්තිය ශක්තිමත් කරනවායි කියලා. දැන් සුළං විදුලියට, ජල විදුලියට, සෝලාර් පවර් එකට සම්පූර්ණයෙන්ම විරුද්ධ ප්‍රතිපත්තියක
ක්‍රියාත්මක වෙන රජයක් අද තියෙන්නේ. ඒ වගේම තමයි විදුලි බිල අඩු කරනවා කියුවා දැන් විදුලි බිල වැඩි කරනවා. ඉතින් ඒක අනුමාන කරලා අපි ප්‍රශ්නයක් අහනකොට ජල විදුලිය ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ අහන්නේ. ජල බිල ගැන ප්‍රශ්නයක් අහනකොට කියනවා අපිට එහෙම අනුමාන කරන්න අයිතියක් නැහැ. දත්තමත කේන්ද්‍රීයව නෙවෙයිලු මේ වහන්නේ. දැන් අද බොහෝම වැදගත් ප්‍රකාශයක් ඇමතිවරයා ප්‍රකාශ කරා ජල බිල වැඩි වෙන්නේ නැහැ. අපි ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඔය ප්‍රතිපත්තියම ඔබ සිටින්න. ඔගෙන් වෙනස් වෙන්න බෑ. මොකද මේ පාර්ලිමේන්තුවේ දැන් බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරලා තිබෙන්නේ. ඉතින් මම මේ හැම දෙයකටම වැඩිය මූලික ප්‍රශ්නයක් ගැන මම අදහස් ඉදිරිපත් කරන්නේ නියෝජ්‍ය කතානායකතුමනි. මේක මම මීට පෙරත් කියලා තියෙනවා. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ රජයේ නියෝජනය කරන සියලුම ගරු මැති ඇමතිතුමන්ලා മന്ത്രിතුමන්ලාට මතක් කර දෙන්නට ඕන. මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. 105 වෙනි පිටුව. අලුත් DSA එකක්. ණය සමාලෝචන කටයුතු වලදී භාවිතා කිරීම සඳහා විකල්ප ණය තිරසර කරන විශ්ලේෂණයක් පිළියෙල කිරීම. ඇතිවරණ පොරොන්දුවක්. මේ පොරොන්දුව සම්පූර්ණයෙන්ම කඩ කරනවා. මේ වගේ අලුත් DSA එකකට ගියා නම් ඔබට හැකියාව ලැබෙනවා යම් තාක් දුරකට මේ කොන්දේසි වල වෙනසක් ඇති කරගෙන ජනතාවාදී ජනහිතකාමී ජනතාවගේ හිස මත කරපිට බරපැටවීම අවම කරගත් අලුත් ගිවිසුමකට ගිහිල්ලා මේ IMF වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ඒ අමාරු තීන්දුව ගත්තේ නැහැ. ඒ අමාරු තැනට ගියේ නැහැ. gediya පිටින්ම තිබුණු IMF ගිවිසුම ක්‍රියාත්මක කරන්නට ණය හිමිකරුවන් එක්ක තිබුණු ගිවිසුම ක්‍රියාත්මක කරන්නට තීන්දුව කරා. රටට හෙළිදරව් කරන්නට ඕන. විදුලි බිල 18%කින් වැඩි වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි IMF කොන්දේසියක් නිසා. ඒ IMF කොන්දේසියට එකඟ වෙන්නට මේ රජයට සිදු වෙලා තිබෙන්නේ ඔබම ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාව මහදවල් අමුමුවේ උල්ලංඝනය කිරීම නිසා බව පිළිගන්න සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි යෝජනා කරනවා මේ රජයට ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාදාමයන් සිද්ධ කරනකොට අපි පිළිගන්නවා අයකර යුත්තන්ගෙන් ඒ අය කිරීම ටික කරන්නට ඕන. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ ලැබෙන ආහාර පානවල මිල වැඩි කරලා තිබෙනවා. මේ වැඩි කිරීම අපි පිළිගන්නවා. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න. මේ පාර්ලිමේන්තුවේ සේවය කරන 786ක් ඉන්නවා විධායක නොවන නිලධාරීන්. ඒ අයගෙන් ආහාරවලට වැය කරන මුදල 1000 ඉඳලා 3600 දක්වා වැඩි කරලා තියෙනවා. අපි කියන එක අසාධාරණයි කියලා. විධායක ශ්‍රේණියේ 1500 සිට 4000 දක්වා වැඩි කරලා තිනවා 2500 කින්. එතනට යන්න එපා. මම මේ විශේෂයෙන්ම කතා කරන්නේ මේ විධායක නොවන කණ්ඩායම වෙනුවෙන්. එතනට යන්න එපා. මේ පාර්ලිමේන්තුවේ සේවය කරන මේ පොඩි මිනිස්සුගේ බඩට ගහන්න යන්න එපා. සාධාරණත්වයක් ඉෂ්ට කරා. බර පටවන්න ඕන කට්ටිය තුල බර පටවන්න. දැන් ඔබ තීන්දුව කළා තියෙනවා മന്ത്രിවරුන්ට වෙනස් කරනවා කියලා. ඒක අපි පිළිඅරන් තියෙනවා. ඒකට විරුද්ධව කතා කරන්න ගියේ නෑ. නමුත් මේ පාර්ලිමේන්තුවේම සේවය කරන පොඩි මිනිස්සයාට මේ අසාධාරණ ඉෂ්ට කරන්න එපයි කියලා, සිදු කරන්න එපයි කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම නැවතත් කියන්න කැමති අද විදේශ ණය ගැන සාකච්ඡා කරනවා. නමුත් විදේශ ණය ගැන උත්තර දෙන්න බෑ රජයට. දත්ත නැති නිසාද? නොදැනුවත්කම නිසාද? සැලසුමක් නැතිකම නිසාද? දත්තවලට ප්‍රවේශයක් නැති නිසාද?
එහෙම නැතුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරා වගේ බලයට ඒම සඳහා ඕනම දෙයක් ප්‍රකාශ කරලා අද වෙනකොට අසරණ වී තිබෙන ආණ්ඩුවක් අපි කනගාටු වෙනවා මේ රටේ ලක්ෂ 220ක් නොමගැවීම පිළිබඳ. රැවටීම පිළිබඳ. ඇන්දවීම පිළිබඳ. මංමුලා කිරීම පිළිබඳ. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමති විශේෂයෙන්ම රජයේ තීන්දුවක් අරගෙන තිබෙනවා බහුකාර්ය ශේෂ්ත්‍රයේ 4500කට වැඩි ප්‍රමාණයක් රැකියාව ස්ථිර කරන්න. ඒක අපි විවේචනය කරන්නේ. ඒකට අපේ ස්තුතිය පුද කරනවා. අපේ සතුට ප්‍රකාශ කරනවා. එසේ සිදු කරනවා වගේම අමතක කරන්නට එපා දහසකට ආසන්න ප්‍රමාණයක් වනජීවී ශේෂ්ත්‍රයේ ස්වේච්ඡා මාර්ගෝපදේශකින් හැටියට වසර 15කට වැඩි කාලයක් ඒ තාරුණ්‍ය අපේ පරිසර කේන්ද්‍රීය සංචාරක කර්මාන්තයට ලොකු ශක්තියක් ලබා දුන්නා. දවසට රුපියල් 1000යි ගෙවන්න. සොච්චන් දීමනාව. ඉතින් මේ බහුකාර්ය නිලධාරීන් 4500ක් ස්ථිර කරන අතරතුර ඒට ස්තුතිවන්ත වෙන අතරතුර මේ වැඩපිළිවෙල තුළ මේ ස්වේච්ඡා මාර්ගෝපදේශකින් දහසකට ආසන්න ප්‍රමාණයට එයාගේ රැකියාව ස්ථිර කරන්නට කටයුතු කරන්නයි කියලා මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. පරිසර කේන්ද්‍රීය සංචාරක කර්මාන්තයේ සුවිශාල කාර්යභාරයක් විදේශීය සංචාරකින්ට ඒ පරිසර කේන්ද්‍රීය දත්ත තොරතුරු ඒ වගේම අපේ රටේ පරිසර හිතකාමී ස්ථාන ඒ පරිසර සම්පත සතා සිව්පාවා පිළිබඳ තොරතුරු දත්ත ඒ ඔක්කොම sannivedanaya කරන්නේ සංචාරක ශේෂ්ත්‍රයේ විදේශිකින්ට මේ මාර්ගෝපදේශකින් ස්වේච්ඡා මාර්ගෝපදේශකින් අර 4500ක් ස්ථිර කරන අතරතුර බහුකාර්ය නිලධාරීන්ටත් ඒ හරි දේ කරන අතරතුර මේ ස්වේච්ඡා මාර්ගෝපදේශකින් දහස ගැන කරුණා කරලා ඔබගේ අවධානය යොමු කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ස්තුතියි.